පින්වත් ඔබ නිතර ධර්මයේ අසන්න අපේ channel එක subscribe කරන්න. ඔබට සම්මා සම්බුත් සරණයි. साधु 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 සුපින්වත් ඔබ සියලු දෙනාටම අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 මුළුල්ලේ දේශනා කොට වදාළ 84,000ක් වූ ධර්මස්කන්ධය මුළු ලොවටම සංවේදනය කරන ජාතිය කරුණාලිකාව බෞද්ධ ගුවන්විදුලියේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන්යි මේ පැයට නියමිත දායකත්ව ධර්මානුශාසනාව ඔබ වෙත සංවේදනය කරන්නට සූදානම් වන්නේ. අද ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින පූජ්‍යපාද වෙහෙරකැලේ සද්ධාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද ධර්මානුශාසනාව මුළු ලොවටම සංනිවේදනය කරන්නට සදැහැති පුණ්‍යකාමී දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කුරුණෑගල පිදුරුවැල්ල ලිපිනෙහි පදිංචි සුමනා විජේසූරිය මෑණියන් ප්‍රමුඛ කුමාරප්පෙරුම පවුලේ දූදරු ඥාතීත මිත්‍රාදීන් පිරිස විසින්. එසේනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට දේශනාව පවත්වා අවතාරණ ලෙසට. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. असद्धस्य भिक्खवे सद्धा कथा दुःखथा दुःशीलस्य शील कथा दुःखथा दुःपस्सुतस्य बाहु सच्च कथा दुःखथा मच्चर्यस्य चाग कथा दुःखथा दुःपඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතාති. වාසනාවන්ත පින්වත්නි, තුලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ ලෝකයාගේ සදාකාලික සැනසෙල්ල පිණිස මහ කරුණාවෙන් දේශනා කළ ඒ පරම ගම්භීර පාරිශුද්ධ වූ උත්තම සද්ධර්මයයි මේ මොහොතේ මේ දේශනා වෙන්නේ. මේ ධම්ම කියන ස්වරය බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන තුනුරුවන් එකතු කොට අපට මේ මොහොතේ ඇසි ඒ රූපයන් මනසින් දරා ගනිමින් මේ ධර්ම දේශනාමය පින්කමට එකතු වෙන්නට ලැබීම තුලම සසර භව ගමනේ කරන ලද අප්‍රමාණ බලවත් පුණ්‍ය කුසලයක විපාකයක් විඳින වෙලාවක්. එහෙම භාග්‍යයක් උදා වුණ මොහොතේ මේ භාග්‍ය සත්‍ය බලයෙන්ම මට ප්‍රඥාව සම්පත්තියම බලවත් වෙලා මගේ නිවන සැලසේවා කියලා නැවතත් අදිෂ්ඨාන කරමු. වාසනාවන්ත ඥාතිවර පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේගේ උත්තම කරුණාව අපිට ලැබුණු නිසා
අපි මේ ලෝකේ ජීවත් වෙන සත්වයෝ පුද්ගලයෝ අතර මහ භාග්‍ය සම්පන්න පිරිසක් වෙලා ඉන්න බව අලුත් කාරණාවක් නෙමෙයි. බුද්ධ ශාසනයක් පිළිබඳව හැඟීමක් ඇති වෙච්ච බණපදයක් අහලා මේ බුද්ධ ශාසනය මේයයි කියලා වටහා ගත්ත යම් කෙනෙක් ඉන්නවද? ඒ කෙනාට ප්‍රඥා මාත්‍රයක් හෝ තියෙන්න ඕන. ඒ ප්‍රඥා මාත්‍රයක් හරි තියෙන කෙනා දන්නවා බුද්ධ ශාසනයක් තියෙන කාලේ අපිට ඒ බුද්ධ ශාසනයක පිහිට පිළිසරණ ලබා ගන්නට ලැබිච්ච එක මොනතරම් සැනසෙල්ලක්ද කියලා. අපි කරන පින් කුසල් වල යහපත් කම කොච්චරද කියලා එතකොටයි අපිට දැනෙන්නේ. ඒ නිසා පින්තුනි නැති දේවල් පිළිබඳව ලත වෙන ලෝකේ ඇති දේවල් ඇතිව තියෙද්දි ඒවා ලබන්නට වාසනාව භාග්‍යයෙන් නැතිව ලත වෙන ලෝකේ අන් කිසිම දෙයක් අපට නැතිුණත් බුද්ධ ශාසනයක ඒ අසීමාන්තික මහ කරුණාව සැලසිච්ච එකම අපිට එකම මහා ලාභයයි. එනිසා ඒ උත්තම ලාභයෙන් කරුණාවෙන් දේශනා කළ බණ පදයක් තමයි අද දවසේ මේ පින්තුන් අහන්න මේ බලාපොරොත්තු වෙන්නේ. බණ අහන්නට ඕන පින්තුනි, ධර්ම ශ්‍රවණය කරන්නට ඕන පින්තුනි, ධර්ම ගෞරවය ඇති කරගෙන. මොකද මේක ධර්මදේශනා පින්කමක් කියලා කවුරුත් දන්නවා. ඒකට සූදානමක් ඇති වෙච්ච බව දන්නවා. ධර්මයයි දේශනා වෙන්නේ කියලා දන්නවා. ඒ නිසා මේ ධර්මය අහගෙන ඉන්නේ අපි ගෞරවයෙන්. ධර්මයට ගෞරවය ඇති කරගෙනයි ධර්මය අහන්න ඕන. ඒ ධර්මයට ගෞරවයක් ඇති කරගෙන ඇහුවාම අපිට ඒක පිහිටක් වෙනවා, පිළිසරණක් වෙනවා, තවත් පුණ්‍ය විපාකයක් වෙනවා. නමුත් වර්තමාන ලෝකයේ පිරිස බොහෝ දෙනෙක් ඉන්නවා මේ ගරු කිරීම කියන දේවල් පිළිබඳව තකීමක් නොකරන. ඒ අය මේ ලෝකේ වඳින්න ඕන නැහැ, පුදන්න ඕන නැහැ, ගරු කරන්න ඕන නැහැ කියන සංකල්පයකට එමින් ඉන්නවා. ඒ එනෝ වගේම ඒ අයගේ ජීවිතවල විශාල දුර්භාග්‍යයකුත් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරු කියන අය, උගන්වන්න ඕන අය, ඒගොල්ලන්ට පඩියක් ලැබෙනවා. ඒගොල්ලන්ට මුදලක් ලැබෙනවා උගන්වනවට. ඒ නිසා ඒගොල්ලෝ උගන්වන්න ඕන. එයාලට අපි ගුරුවරු කියන්න ඕනක් නැහැ. නම කියලා කතා කළාම ඇති. අන්න එහෙම හිතන. ඒ වගේ පිරිසක් ලෝකේ ඉන්නවා ගුරුවරු ගැන විතරක් නෙමෙයි සෑම පසුබිමක් ගැනම. අඩුම තරමින් පින්නතුනි මේ ලෝකේ අපි විශේෂයෙන්ම කතා කළ යුතු දේ ඒක අඩු තැනක් නෙමෙයි. මේ කෙටියෙන් මුලින්ම කතා කළ යුත්තේ අම්මා තාත්තට පවා ලෝකේ වර්තමාන කාලේ අපි දකිනවා අම්මා තාත්තට පවා ඒගොල්ලෝ අපිව මේ ලෝකෙට බිහි කළා. ඒ නිසා ඒගොල්ලෝගේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. ඒ අයට අපි ගරු කරන්න, වන්දනා කරන්න ඕන නැහැ. අපි ඒ අයට අවශ්‍ය දේවල් කළාම ඇති. මෙන්න මේ මට්ටමට පවා සිත් පහල කරගන්න අන්ධකාරයෙන් බැසුණු ඊටාම දුර්ගන්ධයක් හමන సంతාන ඇති පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඒ අතර ඥාතිවර පින්නතුනි අපිට මතක් කරන්න තියෙනවා තමන්ට යහපත් සේවයක් ලැබෙන, තමන්ට යහපත් උපකාරයක් ලැබෙන, තමන්ට දෙයක් දානය කරන, දන් දෙන, ලබා දෙන අයට ගරු කරන්න සිතක් පහල කරගන්න එකත් ඒ දේ ලබන පුද්ගලයාගේ දියුණුවට හේතුවක්. ඒ දේ ලබන පුද්ගලයාගේ දියුණුවට හේතුවක්. ලෝකයක් විසින් පිළිගන්න සද්ධර්මයක් පින්නතුනි දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයෙන් සැනසෙලා නිවිලා ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ මේ ලෝක සත්‍ය පින්නතුනි බුදු පදවියටපත් වුණාට පස්සේ අපි දන්නවා උපකාර වෙච්ච වෘක්ෂය දිහා
තමන් වහන්සේට වැඩ ඉඳගෙන පහසුවෙන් වැඩ ඉන්න ඒ මොහොතේ උපකාර වෙච්ච වෘක්ෂය ගසට පින්නතුනේ ගරු කළා, උපහාර කළා. දැස් විවර කරගෙන බුදු පියාණන් වහන්සේගේ බුදු නෙතින් බෝධෙන් වහන්සේ දිහා බලාගෙන ගරු කළා, උපහාර කළා. අපිත් පින්නතුනේ සමහර අය අපිව හමු වෙන්න ඇවිල්ලා යනකොට අපිට වටින අය නම්, ගරු කටයුතු අය නම්, ඒ අය ආපහු යන දිහා අපි ගෞරවයෙන් ටික වෙලාවක් හරි බලාගෙන ඉන්නවා. ඒ අපිව හමු වෙලා යන පිරිස අපි ඒ අය දිහා බලන් ඉන්නවා කියලා දකිනකොට ඒ අයට ඇත්තටම සිතුවිල්ලක් පහළ වෙනවා. අනේ ඒ අයට අපේ පැමිණීම කොයිතරම් වටිනවද? ඒ සමහර විට තැනකට පැමිණිලා ආපහු යනකොට පින්නතුනේ ඉක්මනට යනවද කියලා බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මුණ ගැසීම් සහ වෙන්වීම් වලදී දැනෙනවා අපි එතනට පැමිණීමේ අයට කොච්චර ගෞරවයක්ද සහ ඒ අය අපි දිහා බලා සිටීම. කවුද? අපට වඩා උසස් කෙනෙක්, අපිට වඩා වයසෙන් වැඩි කෙනෙක්, උගත් බවින් පවා වැඩි කෙනෙක් අපි ඒ අයව හමු වෙලා ආපහු යනකොට පින්නතුනේ අපි දිහා බලන් හිටියොත් අපි හිතනවා අනේ ඒ අය මං ආපහු යන දිහත් බලන් හිටියා. ඒ ගුරුතුමා, ඒ ගුරුතුමිය, එහෙම නැත්නම් ඒ අම්මා, ඒ තාත්තා, ඒ ආයතනයේ ප්‍රධානිය පාරටත් මගටත් ඇවිල්ලා අපිව පිටත් කළා. මෙන්න මෙහෙම මිනිස්සුන්ගේ ගුණධර්ම වල වටිනකම් තියෙනවා පින්නතුනේ. මේ ගරු කිරීම ලෝකයේ සිද්ධ කරන එක සත්පුරුෂ පුද්ගලයාගේ හොඳ ගුණයක්, සත්පුරුෂකම. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ සද්ධර්මය අපි ගෞරවයෙන් අහන්නට ඕන, ගරු කරලා අහන්න ඕනේ. ඇහුවට පස්සෙත් ගෞරවයෙන් දරා ගන්න ඕනේ. පින්වත්නි, ඥාතිවරුනි, අද මේ ධර්මානුශාසනාවට අපි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන ඒ සද්ධම්ම වග්ගයේ සඳහන් වෙන දුක්ඛතා කියන සූත්‍රයේ කොටසක් තමයි එකතු කරගන්න යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ පුද්ගලයන් 5 දෙනෙකුට, පුද්ගලයෝ පිරිසකට යම් කතාවක් තියෙනවා, යම් කතා කීපයක් තියෙනවා, ඒවා දුකයි, දුක් සහගතයි, ශෝක ජනකයි, අප්‍රිය කරයි, වේදනාකාරී, දේශේ, තරහව, කෝපය පවා උපදවනවා. ඒ කුමන කතාවද කියලා දේශනා කරනවා. ඒ අතර පින්නතුනේ ශ්‍රද්ධාව නැති කෙනාට පින්නතුනේ සද්ධාව පිළිබඳව කතා ඇසෙන එක. ශ්‍රද්ධාවක් නැති කෙනාට සද්ධාව ගැන කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයාට තරහ යනවා, එයාට දේශයක් එනවා, කෝප වෙනවා, එයා කිපෙනවා, ව්‍යාපාදයට ලක් වෙනවා, පැමිණෙනවා. ඒ වගේම ඒ කතාවට විරුද්ධව කතා කරනවා, හරහට කතා කරනවා. ඒ කතාවට තව මොනවා හරි හරහට කියනවා පින්නතුනේ මොහොතේම. එසේ කෝපයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන්නේ පින්නතුනේ. එහෙම විරුද්ධව ඒ කතාවට නැගී සිටින්නේ මොකක් හින්දාද? එයාට පේනවයි කියනවා තමන්ගේ සද්ධාව නැති බව. සද්ධාව ගැන කතා කරනකොට, ඒ සද්ධාව ගැන ඇහෙනකොට තමන් තුළ සද්ධාව නැහැ කියලා තමන්ට පෙනෙන්න ගන්නවා. එතකොට තමයි මේ තරහ එන්නේ. ඒ කියන්නේ තමන් තුළ ඒ ಗುಣධර්මය නැහැ කියලා තමන්ටම පෙනෙනකොට මේ පුද්ගලයාට තරහ, මෙහෙම වේදනාවක්, දුක් සහිත බවක් ඇති වෙනවා කියලා. ඒ වගේම තමයි පින්නතුනි, සීල කතාවක්, සීලය පිළිබඳව කතා කරද්දී, සීල් රැකීම, සීලයේ ගුණය, සීලයේ ආනිසංස, ඒව ගැන කතා කරනකොට පින්නතුනි, සිල්වන්තකම ගැන සාකච්ඡාවක් යනකොට
දුස්සීලයාට අර ටිකම වෙනවා. ඒ කියන්නේ සිල් රකින්න නැති කෙනාට, සීලය රැකෙන්නේ නැති කෙනාට අර විදිහටම වේදනාව, තරහව, කෝපය හට ගන්නවා. මොකද්ද හේතුව? තමා තුළ සිල්වන්ත බව නැති බව තමන්ටම දැනෙනවා. තමන්ටම තේරෙනවා, තමන්ට වැටහෙනවා මන් තුළ මේ සීලය නැහැ. මන් තුළ මේ සීලවන්ත භාවය නැහැ. ඒ නිසා ඒකට විරුද්ධව කතා කරනවා. වෙනතුනේ හුඟා තැන්වල අපිට දකින්න තියෙනවානේ. යම් ශික්ෂාපද, පිළිවෙත්, සීලය, ගුණධර්ම ගැන කතා කරනකොට ඒවට විරුද්ධව වෙන තර්ක යොදමින් කතා කරන අය ඉන්නවා ලෝකේ. මොකද්ද බැරිනම් හේතුව? ඒ කතා කරන අය තුල මේ කියන සිල්වන්තකම්, ගුණවන්තකම් නැතිවීම. ඒ වගේම තමයි පෙනුතුනි මේ බහුශ්‍රුත කතාවක් කරන තැනක. ඒ කියන්නේ බොහෝ අසුපිරු තැන් ඇති කෙනෙක් බොහෝ කරුණු කාරණා, දහම් කාරණා වෙන්න පුළුවන්, විවිධ විෂය කාරණා වෙන්න පුළුවන්. ඒ බොහෝ කාරණා ගැන, විස්තර ගැන කතා කරනකොට, කරුණු කාරණා ගැන කතා කරනකොට බොහෝ අසුපිරු තැන් නැති කෙනාට, බොහෝ අසුපිරු තැන් නැති කෙනාට පින්නතුනි අහන්නේ නැහැ, කියවන්නේ නැහැ, ඉගෙන ගන්නෙ නැහැ. ආන් එහෙම කෙනාට අර කියපු කෝපය, තරහව, දේශය ඇති වෙනවයි කියනවා. ඇයි ඒ? තමන් මේ කරුණු කාරණා වලින් හිස් කියලා තමන්ටම දැනෙන හින්දා. තමන්ගේ අඩුපාඩුවම තමන්ට පේන නිසා තමන්ට මේ විදිහේ වේදනාවක් ඇති වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි පින්නතුනි දීම පිළිබඳව, දානය, ත්‍යාගය වගේ දේවල් පිළිබඳව, දන් දීම, ත්‍යාගවන්ත බව, පරිත්‍යාගවන්ත බව පිළිබඳව කතා කරනවා. ඒ කතා කරනකොට මේ කියන කෝපය, ද්වේෂය, තරහව, වේදනාව ඇති වෙනවයි කියනවා කාටද? මසුරු කෙනාට. ලෝභ මසුරු කෙනාට තරහව, වේදනාව, කෝපය එනවා. මොකද තමන් එහෙම දන් දෙන්නේ, පරිත්‍යාග කරන්නේ නැති කෙනෙක් නිසා, තමන්ට මේ ಗುಣධර්ම නැති නිසාම වේදනාවක්, අපහසුතාවයක් ඇති වෙලා අර වගේ හරහට කතා කරනවා, ප්‍රතික්ෂේප කරනවා, විරුද්ධව කතා කරනවා, නැගී සිටිනවා. පින්නතුනි කවුද? දානේ, පරිත්‍යාගයේ, ත්‍යාගය ගැන කතා කරනකොට මසුරු, ලෝභ කෙනා. ඒ වගේම තමයි පින්නතුනි දේශනා කරනවා ප්‍රඥාවන්ත කතාවක් කතා කරනකොට, ප්‍රඥාවන්තව දෙයක් ගැන කතා කරනකොට, ප්‍රඥාවන්තයෝ විසින් ප්‍රඥාවන්ත කතාවක් කතා කරනකොට මෝඩ කෙනාට, ප්‍රඥාව නැති අඥානවන්ත මෝඩ කෙනාට තරහව, වේදනාව, ද්වේෂය, කෝපය හට ගන්නවයි කියනවා. පින්නතුනි හේතුව මොකද්ද? තමාගේ මෝඩ බව මතුවලා Tamanටම පේනවා. අර කතා කරන කතාව තේරෙන්නේ නැති නිසා. සමහර ධර්මදේශනාත් පින්නතුනි එහෙමනේ නේද? සමහර ධර්මදේශනාවක් සිද්ධ වුණාම ඒ ධර්මදේශනාව Tamanට තේරෙන්නේ නැති නිසා කියනවා මොකක් කියලාද? ඒ දේශනාව තේරුන්නේ, ඒ බණ වැඩක් නැහැ. අපරාධ ඒ දේශනාව හරියට තේරුන්නේ, තේරුම් කරන්න දන්නේ නැහැ. මොකක්ද හේතුව? Tamanට තේරෙන්නේ නැහැ. Tamanට තේරෙන්නේ නැති නිසා පෙන්නතුනි දේශනාව කළ කෙනාට හෝ කතාව කළ කෙනාට අඩුපාඩු කියනවා, දොස් කියනවා, නිඳා කරනවා සමහර විට. ඒකට හේතුව Taman තුල කියලා පිළිගන්නේ නැහැ. එතනත් තරහ ගිහිල්ලාද නැද්ද? එතනත් තරහ ගිහිල්ලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ අය මේ විදිහට ලෝකේ හැසිරෙනවා, මේ විදිහට කටයුතු කරනවා. ඒ ක්‍රියාත්මක වෙන කටයුතු කරන නිසා අපි පින්නතුනි ජීවිතේ නිතර ඇසුරු කරන, අපිට ජීවිතේ නිතර ඇසුරු කරන්න පුද්ගලයෝ ලැබෙනවනේ. gedara ඉන්න අය, මේ තමන්ගේ
රැකියා ස්ථානයේ, ව්‍යාපාර ස්ථානයේ, තමන් නිතර යන එන තැන, නිතර තමන්ට හමු වෙන අය තමන්ට අඳුන ගන්න පුළුවන්ද බැරිද? මේ කාරණා වලට ගලපලා බලන්න පින්නතුනි. තමන්ට ජීවිතේ නිතර හම්බ වෙන අය තුල මේ ගති ලක්ෂණ තියෙනවා නම්, මේ විදිහයි නම් ඒ අය ඔබ නැවත මේ අය ඉන්න තැන්වල මේ කතා නොකළ යුතුයි පින්නතුනි. ප්‍රතිඵල රහිතද සහිතද? ප්‍රතිඵල පින්නතුනි සහිතයි, හොඳ විදිහට නෙවෙයි. මොන ප්‍රතිඵලද ලැබෙන්නේ? අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. එයා මොන කතාව කතා කළත් ගැටෙනවද නැද්ද? දැන් සමහර අය ඉන්නවනේ මොන කතාව කතා කළත් ගැටෙනවා. හොඳ කතා කළත් වැඩන්නේ, නරක කතා කළත් වැඩන්නේ. නරක කතා කරනකොට එයාගේ නරක කියනවා කියලා තරහ යනවා. හොඳ කතා කියනකොට එයා තුල හොඳ නැහැ කියලා තරහ යනවා. එනිසා මේ ලෝකේ පිනතුනි මේ කියන ಗುಣධර්ම දියුණු කරන්නේ නැති අයත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා දේශනාවේ පැහැදිලි වෙනවානේ. එහෙම අයත් එක්ක කතා කළා කියලා යහපත් ප්‍රතිඵල නම් ලැබෙන්නෙම නෑ. සහ මෙහෙම අයත් එක්ක ඒ අදාළ කාරණා කතා නොකර ඉන්න එක හොඳයි, නැති ප්‍රශ්න ඇති වෙන නිසා. ඒ අය තරහට, ද්වේෂයට, වේදනාවට, කෝපයට පවාපත් වෙන නිසා පින්නතුනි ඒ අයත් එක්ක මේ කතා නොකළ යුතුයි කියලා දේශනා කරනවා. එනම් තමන්ගේ ජීවිතයේ එදිනෙදා හමු වෙන, නිතර හමු වෙන අය පින්නතුනි, gedara ඉන්න අය, මේ අයගේ චරිත ලක්ෂණ වල මේ ගති ලක්ෂණ තියෙන්න බැරිද පින්නතුනි? තමන්ගේ ඥාතීන් තුල, තමන්ගේ ගෙදර අය තුල මේ එක අඩුපාඩු තියෙන්න බැරිද? තමන්ගේ ගෙදර අය මේ හැම දෙයකින්ම ਸਰව සම්පූර්ණයිද? නෑ. තමන් ළඟින් ඇසුරු කරන අය, සමහර විට තමන් ආදරය කරන, ප්‍රේම කරන අය පවා, තමන්ගේ ආයතනවල වගකිය යුතු අය පවා, එකට සේවය කරන අය පවා, වෘත්තියක යෙදලා ඉන්න අය පවා මේ දුර්වලකම් වලින් යුක්තයි නම් ඒ අයට මේ කතාව අමාරුයි. ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපි ඉස්සෙල්ලම මොකද්ද? අපිත් එක්ක ඇසුරු කරන, අපි ඇසුරු කරන අය තුල මේ අඩුපාඩු දුර්වලකම් තියනවාද කියලා අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ අය ඉන්න තැන්වල හෝ ඒ අයත් එක්ක, විශේෂයෙන්ම ඒ අයත් එක්ක අපි මේ කතා නොකළ යුතුයි පින්නතුනි. නැත්තම් කෙනෙක් තුල තරහවක්ද නැද්ද අපි ඇති කරවන්නේ? එතන තියෙන්නේ අපේ ප්‍රඥාවන්තකම අඩු බවක්, අපේ සිහිය කල්පනාව අඩු බවක් පින්නතුනි. පුද්ගලයාව දැන පුද්ගලයාව දැක එයාට ඇහෙන්න, එයාට දැනෙන්නත් අපි මේ කතා කරනවද නැද්ද? දැන් සමහර පුද්ගලයන්ගේ අඩුපාඩු දුර්වලකම් අපි දන්නවා. දන්න නිසාම එයා එනකොට මෙහෙම කතාවක් කියනවා. එයා එතනින් යනකොට මෙහෙම කතාවක් කියනවා. එයත් එක්ක එයා ආවහම ඒ ගැනම කතා කරනවා. එතකොට පින්නතුනි තමන් හොඳයිද? දැන් මේ කතාව තමන් පටන් ගන්නෙ මොකටද? ඒ කෙනාව තරහට, ද්වේෂයට පත් කරවන්නමද නැද්ද? ඒ කෙනාව තරහ ගස්සන්නවයි, සමහර තරහ ගස්ස වීම සඳහාමයි කතා කරන්නේ. එයාට වේදනාවක් ඇතිවීම සඳහාමයි මේ කතාව කතා කරන්නේ. දැන් තමන්ට පවුද පින්ද? තමන්ට පව් සිද්ධ වෙනවනේ. පෙන්නතනේ ඥාතිවරුනි, කෙනෙක්ගේ දුර්වලකමක්, අඩුපාඩුවක් තියෙනම් ඒ අඩුපාඩුව, දුර්වලකමම මතු කර එයාව වේදනාවට, පීඩාවට පත් කරවීම පිණිස අපි කතා කරනවා. අපි යම් තැනක දකිනවා පින්නතුනි, එක්තරා පවුලක දරුවෙක් පිළිබඳව වැඩිහිටියෝ ටිකක් එකතු වෙලා කතා කරනවා. පොඩි පුතෙක් ඒ පොඩි පුතාට කියනවා, ඔයා හරිම කැතයි,
ඔයා හරිම කැතයි අවලස්සනයි. ඔයා අදක්ෂයි. ඔයා හරිම මහතයි. ඔයා හරිම විරූපී කැතයි. ඔයා ඉගෙන ගන්නත් බැරි කෙනෙක් කියලා ඒ ළමයාට මේ පුංචි පුතෙකුට කවුද මේවා කියන්නේ? වැඩිහිටියෝ. දැන් මේ දරුවගේ ද්වේෂය, කෝපය, තරහව, වේදනාව, දුක් ස්වභාවය හැම පැත්තෙම වැඩි වෙලා මේ දරුවාර වැඩිහිටියන්ට ගහන්න අතපය පවා උස්සන මට්ටමට වේදනාවෙන් ඉන්නේ. මෙහෙම කතා ගෙවල් නිතර කතා වෙන්නේ නැද්ද? ගෙවල් වල පෙන්නතුනේ අපි දකිනවා, අපිට ඇහෙනවා, ඇහිලා තියෙනවා, අපිට කියනවා සමහර විට දරුවෝ පවා විතක කියනවා. ස්වාමීන් වහන්සේ අම්මගේ වැඩේ තාත්තගේ වැඩේම මගේ මොකක් හරි අඩුපාඩුවක්ම තමයි කියලා බනින්නේ මට. එතකොට අපි කියනවා ඒක දෙමව්පියන්ගේ හැටිනේ. දරුවන්ගේ අඩුපාඩු දුර්වලකම් හදාගන්න දෙමව්පියෝ ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දීලා කතා කරනවා. එහෙම නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ. මගේ මේ හොඳ තිබුණත් මං හොඳ වැඩක් කළා. දැන් මම දවසක මට ඕමනා වෙලා මම පන්සලට යනවා. ලෑස්ති වෙලා පන්සලට යනවා. මම පන්සලට යන්නේ පන්සලේ යහපත් වැඩක් කරනවා. ඒකට උදව් කරන්න එකතු වෙන්න. මං මේ පින්කම කරගන්න යන්නේ පිටත් වෙලා. ඒත් ගෙදර කට්ටිය මට මොකද්ද කියන්නේ? ගෙදර අය මට කියන්නේ ඔය පන්සලටමද දන්නේ යන්නේ. ඇයි දන්නේ අද පන්සල් යන්නේ? පුදුමයි අද පන්සල් යන්නේ එක. විහිළුවට කියන එකකුත් තියෙනවා ගෙවල් වල. හැබැයි තරහින්ම අමනාප සිතින්ම කියන එකකුත් තියෙනවා. අර යහපත් දෙයට යන කෙනාට අයහපත් ප්‍රතිචාර දක්වනකොට ඒ කෙනාට දුකක් ඇති වෙනවද නැද්ද? එහෙනම් සත්පුරුෂයාට අසත්පුරුෂ කතාව හුරුද නුහුරුද? සත්පුරුෂයාට අසත්පුරුෂ කතාව නුහුරු එකක්, පුරුදු නැති එකක් හෝ කැමති නැති එකක්. හැබැයි සත්පුරුෂයා තින් තරහ ගන්න හොඳ නෑ. එහෙනම් තමා යහපත් දේ කරද්දී කෙනෙක් අයහපත් ප්‍රතිචාර දක්වනවා නම් මේක ප්‍රශ්නයක් නේද සමාජයේ? කෙනෙක් යහපත් ජීවිතය ගත කරනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා කෙනෙකුට, සීලය තියෙනවා කෙනෙකුට, බොහෝ ඇසූපිරු තැන් ඇති බව, උගත් බව තියෙනවා, කරුණු කාරණා දන්න බව තියෙනවා. නිතර පුළුවන් විදිහට දන් දෙනවා, ත්‍යාග කරනවා, අනිත් අයට දෙනවා, පුළුවන් දේවල් දෙනවා, පරිත්‍යාග කරනවා. ඒ වගේම තමයි යාට ප්‍රඥාවක් තියෙනවා. එහෙනම් ඥාතිවර පින්නතුනි, ප්‍රඥාව නැති, සීලවන්තකම නැති, ශ්‍රද්ධාව නැති, ත්‍යාගවන්ත බව නැති, බොහෝ අසූපිරු තැන් ඇති බව නැති පුද්ගලයෝ දැක්කා කියලා ඒ අය අපිට ප්‍රකාශ කළා කියලා විවිධ කතා විවිධ දේ අපිට කිව්වා කියලා පින්යති ඥාතිවරුනි, අපිට තරහ යනවා නම් එතනින් මතුවෙන්නේ අපි තුල ප්‍රඥාව තියෙනවා කියලාද නැහැ කියලාද? එතනින් මතුවෙනවා අපි තුල ප්‍රඥාව නැහැ කියලා. එහෙනම් හදාගන්න ඕනේ ඒ අයවද අපිවද? කතා කියන අයව නෙමෙයි හදන්න ඕනේ. තමා තුළ තමන්මයි හැදෙන්න ඕනේ. තමන්ට දොස් කියන කෙනාව නෙමෙයි හදන්න ඕනේ. තමන්ට වැරද්ද කියන කෙනාව නෙමෙයි හදන්න ඕනේ. වැරද්ද කියන කෙනා වැරද්ද කියනකොට ඒක මට ඇහෙනකොට ඒක දරාගන්න, ඉවසගන්න පුළුවන් හිතක් හදාගන්න එකයි කරන්න ඕනේ. එතකොට ගැටෙනවද? නැත්නම් මේ දෙන්නම එක වගේද නැද්ද? දුස්සීලයත් එකයි බලයද සීලවන්තයත් එකයි නේ? වෙනතන හිතන්නකෝ. සද්ධාවන්තයත් එකයි අසද්ධාවන්තයත් එකයි බලයද දෙන්නටම තරහ යනවනේ. මේක පින්නතුනේ බොහෝ තැන්වල තියෙන එකක් මම මේ කියන්නේ. බොහෝ තැන්වල තියෙන එකක් මේ මතු කරන්නේ. මොකද්ද? පින්නතුනේ සද්ධාවන්තයාගේ අසද්ධාවන්තයාගේ දෙන්නගම වෙනසක් නැහැ බලයද්දි. සද්ධාව තියනවා වගේ එහෙනම් රඟපාලද නැද්ද? එයා සද්ධාව තියනවා වගේ හැසිරීලාද නැද්ද? ඒකනේ තරහ යන්නේ. පැහැදිලිද පින්නතුනේ? සද්ධාව තියෙන කෙනෙකුට
සද්ධාව තියෙනවා කියලා ලෝකයට පේනකොට ඒ සද්ධාව තියෙන කෙනාට කවුරු හරි අසද්ධාවන්තයෙක් අසත්පුරුෂයෙක් වැරදි කතාවක් කියනවා. අනේ ඔයාගේ සද්ධාව අපි දන්නේ නැද්ද ඔයාගේ සද්ධාව කියලා කියනකොට ඔන්න තමන්ගේ පපුවෙන් උඩට එනවා හිතේ ඇති වෙනව තරහ. මොන තරහක්ද? මට මේ අසවලා මෙහෙම කියනවා මෙහෙම කිව්වා මෙහෙම කියනවනේ කියලා කියනවා. එයත් එක්ක කට ගහගෙන යනවා ඊට පස්සේ. එකට එක කියනවා. දැන් කෝ සද්ධාව? පින්ගති ඥාති ගුරුනි. අනුන්ව නෙමේ ලෝකේ හදන්න ඕනේ. හදන්න ඕනේ තමන් තුල තියෙන අඩුපාඩුවයි තමන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් පැහැදිලි කරගන්න ඕන පින්නතුනි. මේ ලෝකේ කවුරු හරි දන් දෙනවා මේ ලෝකේ කවුරු හරි දන් දෙනවා ඒ දන් දෙන කෙනාට ඇහෙනවා දන් දෙන්නේ නැති මසුරු අය. දන් දෙන්නේ නැති මසුරු ලෝභ තණ්හාදික අය. ලෝභ අය පින්නතුනි කතා කියනවා. කාටද කියන්නේ? ත්‍යාගවන්ත දන් දෙන කල්යාණවන්ත සත්පුරුෂනේ අයට පින්නතුනි කතා කියනවා. ඒ කතා කියනකොට ත්‍යාගවන්ත කෙනා දන් දෙන කෙනා හිත හදා ගන්න ඕනේ කොහොමද? මසුරගේ හැටි එහෙම තමයි. දන් නොදෙන කෙනාගේ හැටි එහෙම තමයි. ත්‍යාගවන්ත නැති කෙනාගේ හැටි එහෙම තමයි. එයා ත්‍යාගවන්ත බවට දාණයට ගරහනවද නැද්ද? එයා එක පහත් කොට දකිනවද නැද්ද? පහත් කොට දකිනවා. පින්නතුනි සත්පුරුෂය කියන්නේ අසත්පුරුෂයන්ට දන් දෙන්න පුළුවන් සත්පුරුෂයන්ට දන් දෙන්න පුළුවන්. දුස්සීලයන්ට දන් දෙන්න පුළුවන් සීලවන්තයන්ට දන් දෙන්න පුළුවන්. එයා සීලවන්තකම නැහැ කියන එක වෙනම පැත්තක්. සීලවන්තකම නැහැ කියන එක වෙනම පැත්තක්. හැබැයි යාට දෙන්න හිතෙනවා. එයා සීල් රකින්නේ මොකක්වත්. එයා දන් දෙනවා. එතකොට අන්න දන් දෙනවා කියලා ඉන්න දන් දෙන්නම හුරු වෙලා ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් හෝ දන් දෙන්න පුරුදු නැති දන් දෙන්නේ නැති අය ඔය කියන කණ්ඩායම් දෙකේම අය අර සීලවන්ත නැති කෙනෙක් දන් දෙනවා දැකලා කියනවා මොකද්ද? අනේ ඔයාගේ දානේ ඔයා දෙන දන් ඔය මොකක් හරි වෙන අරමුණකින් නේද දෙන්නේ කියලා අර කෙනාට රෙදෙන්න දෙයක් කියනවා. පින්ගති ඥාතිවරුනි ඒක හරිද වැරදිද? ඒක වැරදිනේ. අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේට දන් දුන්නද නැද්ද? රාජ සිටු මැතිවරු නේද? වෙලෙන්දු විවිධ මිනිස්සු සංඝයාට බුදුන්ට දන් දුන්නද නැද්ද? දන් දුන්නා. ඒ අය තුල විවිධාකාර දුර්වලකම් අඩුපාඩු තිබෙන්න ඇති. හැබැයි එයාට දන් දෙන්න පුළුවන්. එයා දන් දෙනවා පින්නතුනි. ඒකට අපි වචනයක් කියනවා නම් වැරදි විදිහට, පාපී විදිහට, ඒ කෙනාට තරහවක් ඇති වෙන විදිහට අපිට පව් සිද්ධ වෙනවද නැද්ද? අපි වැරදියටම හිතනවා නම් නරක ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ නරක ජීවිතය ගත කරන අතරේ හොඳ දෙයක් කරනවා. මේ සමාජ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මොකද්ද පිළිතුරේ? මම දකින මේ ලංකාවේ දකින බොහෝ දෙනෙක්ගේ පුරුදු මොනවද? පුරුදු වෙලා තියෙන්නෙම කාට හරි මොනවා හරි දොසක් කියන්නම තමයි. බහුතරයක්ගේ එහෙම එකක් ලෝකෙ පේන්න තියෙනවා. කාට හරි දොස්ම තමයි කියන්නේ. අඩුපාඩුවක්මයි දකින්නේ. වැරද්දක්මයි කියන්නේ. ඒ මනුස්සයාට හොඳ වෙන්න දෙන්නෙම නෑ පින්නතුනි. එයා හොඳක් කළත් එයා මේ හොඳ වැඩෙන් වටනවා, දොස් කියනවා, අපහාස කරනවා නේ? කාත් එක්ක හරි මොනවා හරි කියනවා. අර කෙනාට ආරංචි වෙන්න හරි. අනේ අසරණ මනුස්සයා වැරදි කර හිටියේ හොඳ දෙයක් කරලා හිත හදාගෙන හොඳ වෙන්නයි වීර්යය කළේ. එයා ඒ වැඩෙන් හරි හොඳ වෙන්න මහන්සියක් ගත්තේ. අන්න සමාජයේ මිනිස්සු මොකද කළේ? අර හොඳ වෙන්න හදන කෙනාට නරක වෙන්නම උපකාර කළාද නැද්ද? එතකොට අපිට පින්නතුනේ පින්ද පවුද? ඒ වචන කියන අපිට කොච්චර පාපයක් වැඩෙනවද? එනිසා බුද්ධ දේශනාව තුලින් අපිට පෙන්වලා දෙනවා පින්නතුනේ
අපි සිහියෙන් හිටියේ නැත්තම්, අපි කල්පනාවෙන් වැඩ කළේ නැත්තම්, අපි කියන කරන දේවල් නිසා ලෝක සමාජ පුද්ගලයන්ගේ හිතවල කොයි විදිහේ වේදනාවක් නැති වෙන්න පුළුවන්ද? රිදීම් ඇති වෙන්න පුළුවන්ද? ඒ වේදනාවන් රිදීම් නිසා ඒ අය ඥාතිවරු පින්නතුනේ තමන්ගේ සසර වරද්ද ගන්න ඉඩ තියනවද නැද්ද? ඒ අය නරක දැන් අපි දන්න පින්කමක් කරද්දි පවා පින්නතුනේ සමහර තැන්වල කෙනෙක් කියන වැරදි කතාවක් ඒක ඕනෑවට වඩා තව දිගට යෑමක් නිසා රෝහල් ගත වෙන්න තරමටම රණ්ඩු ආරවුල් ඇති වෙන ඒ කරගෙන යන පින්කම කඩාකප්පල් වෙලා ඒක නතර වෙන තැනට රණ්ඩු ඇති වෙන තරම් සමහර වාද යනවා. මම මේ මතක් කළේ ආයතනයක පන්සලක පිටතැනක වෙන්න පුළුවන්. අපි දන්න සමහර ගෙවල් වල පින්නතුනේ සමහර ගෙවල් වල පින්කමක් පටන් අරගෙන පින්කම කරන් යද්දි පිරිස එකතු වෙලා වැඩ කර යද්දි සහෝදරයෝ ඥාතිවරු එකතු වෙච්ච අසල්වැසියෝ පින්කමට ආපු අය දෙපාර්ශව කටින් කට ගිහිල්ලා පින්කම නතර වෙන විනාශ වෙන තැනට ආරවුල් ඇති වෙනවා. ඒ නිසා අපි අපේ සිහිය හරියට පවත්වා ගත්තේ නැති වුණාම, අපි අනුන්ව හරියට තේරුම් ගත්තේ නැති වුණාම අපි විශාල පාප කර්ම කරගන්නවා කටින් පිට කරන වචන හින්දා. දැන් මේ කතා පිළිබඳනේ කතාව අද දේශනා කතාව පින්නතුනේ දේශනාව කතාවල් පිළිබඳව, කතා කිරීම පිළිබඳව, දුක් කතා, දුක ඇති වෙන කතා. දුකයි කියන්නේ දුක් විපාක විඳින්න වෙනවා, රිදෙනවයි කියන එක නෙනේ. ගතට සිතට දෙකටම. එහෙනම් සත්‍යයට දුක ඇතිවීම පිණිස කතා කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. පුද්ගලයාගේ සත්‍යයාගේ හිතට දුක, දේශයක්, පීඩාවක්, වේදනාවක්, රිදීමක් ඇති වෙන්න කතා නොකළ යුතුයි කියලා කියන්නේ. මේවා විහිළුවෙන් විහිළුව බොහෝ වෙලාවට ඔබේ දරුවොත් එක්ක වැඩිහිටියොත් එක්ක ගෙවල් වල මේ දේවල් කතා වෙනවා, කියනවා, හුරු වෙලා පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම ගෙවල් වල සමහර දරුවෝ ඒ කතා ඇහිලම වේදනාවෙන් ජීවිත ගත කරනවා. කාලයක් ඒ කතාවන් ඒ අපහසු වේදනාවන් දරා ගන්න නිසා දරුවෝ පස්සේ කාලෙක මානසික රෝගීන් බවට පත් වෙලා ප්‍රතිකාර ඖෂධ පවා ලබා ගන්න තැනට පත් වෙනවා. දරුවෝ ගෙවල් වල විතරක් නෙමෙයි ආයතනවල විවිධ තැන්වල පවා මානසිකව පීඩාවක්, වේදනා රෝගී බවක් ඇති වෙන තැනට පත් වෙනවා මිනිස්සුන්ගේ කතාව නිසා. ළඟින් ඉන්න අය, ඇසුරු කරන අය, නිතර එකට ඉන්න අය, රැකියාවේ පවා ඉන්න අය, ඒ හිතට වේදනාවක්, රිදීමක් ඇති වෙන්න කතා කරනවා නම් එයාගේ රැකියාව එයාට එපා වෙනවද නැද්ද? අපි මේ සමහර තැන්වල සටහන් පවා දානවා තමන් කරන රස්සාව පවා එපා කරවන මිනිස්සු සමහර ආයතනවල ඉන්නවා කියලා. සමහර ආයතනවල ඉන්නවයි කියන කරගෙන යන රැකියාව පවා එපා කරවන මිනිස්සු. වචනෙන් පින්නතුනේ. උදේට එනකොටම උදේ ආයතනයේට එනකොටම පිට කරන සමහර වචන නිසා දවසම එයා ඒ කෙනාට වේදනාවක්, රිදීමක් ඇති කරනවා. එනිසා කතා කරනකොට පින්නතුනේ සිහිය තියෙන්නම ඕන. කතා කියනකොට විමසා බලා කරන්නම ඕන. වෙලාවකට කියනව නේද කටමැත දොඩවනවා කියලා. කටට ආපු දේ කියලා දානවා. හිතිච්ච දේ කියලා දානවා. ඒ කියන්නේ පාලනයක් නැහැ කියලා නේද? පාලනය කියන එක, සංයමය කියන එක කල්පනාවෙන් කළ යුතුද නැද්ද? කළ යුතුයි. බෞද්ධයෝ වෙන්න බෑ හැමෝටම.
බෞද්ධයෝ කියන්නේ පන්සලකට දායක වෙලා ඉන්න, ඒ පන්සලට දාන දෙන, ආරණ්‍යයකට දායක වෙලා ඉන්න දන් දෙන, පන්සලට යන එන පින්කම් වලට යන එන දායක වෙන, ඒවට මුදල් දෙන, දායක පොතේ ලියවිලා තියෙනකමට නෙවෙයි. බෞද්ධයා කියලා කියන්නේ අවබෝධයටපත් වෙන පුද්ගලයා. අවබෝධයටපත් වීම සඳහා වීරිය කරන පුද්ගලයා. අවබෝධයටපත් වෙච්ච පුද්ගලයා. මොකක් ගැනද? පරම සත්‍ය ගැන. මොකද්ද පරම සත්‍ය? පරම සත්‍ය තමයි ලෝකේ සියල්ලම විනාශ වෙනවා. වෙනස් වෙනවා. එක විදිහට තියෙන්නේ නැහැ. මිනිස්සෙකුට කතාවක් කියද්දී අපි හිතන්න ඕන මොකද්ද? මේ අපි මේ මිනිස්සයාට මේ කතාව කිව්වට මේ මිනිස්සයා ඒ කතාවට ප්‍රතිවිරුද්ධ විදිහට කවදා හරි දවසක වෙනස්ම චරිතයක් වෙන්න බැරි නෑ. ඒකයිනේ දේශනා කරන, ඒකයිනේ කියන්නේ පින්නතුනි කතාවට උනක් තියෙන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවානේ. රාජකුමාරයව පොඩි කියලා හිතන්න එපා කියනවනේ. නයි පැටියෙක් කියලා පොඩි එකෙක් කියලා සලකන්න එපා කියනවනේ. ගිනි පුපුරක් නේ කියලා නොසලකා හරින්න එපා කියනවා. මොකද්ද හේතුව? මහ ගින්නක් වෙන්න පුළුවන් නේ. පැටියෙක් වුණත් ණයෙක්නේ. කුමාරයෙක් පින්නතුනි පොඩි වුණත් එයා රාජ කුමාරයෙක්. ඒ වගේම තමයි මිනිස්සු කියන අය, මිනිස්සු සත්වයෝ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. ඉන්න තැනින් වෙන තැනකට යන්න පුළුවන්. අද දුගියෙක් වගේ අනිත් අයට අතපාලා හිටියට යා දවසක ඒ අයටත් වේදම් කරලා කණ්ඩ දෙන්න මට්ටමට දෙවුණු කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා සිහියෙන් කතා කරන්නම වෙනවා. බුදු සරණ යන අය නම් පින්නතුනි කල්පනාවෙන් කතා කරන්නම වෙනවා. මොකක් හින්දාද? සියලු දේවල් මේ ලෝකේ අනිත්‍යයි, වෙනස් වෙනවා, විනාශ වෙනවා. එනිසා මම කියන දේවල් වෙනස් වෙන වෙලාවක් එනවා. මගේ ජීවිතෙත් වෙනස් වෙනවා. මටත් සමහර විට වරදින්න පුළුවන්. මම කාට හරි රිදෙව්වොත් මට රිදෙනවද නැද්ද? මම කාට හරි රිදෙව්වොත් මට ඒකාන්තයෙන් රිදෙන්නම සිද්ධ වෙනවා. විපාක ලැබෙනවද නැද්ද? විපාක ලැබෙනවම තමයි. නරක කෙනෙක් නරකට ඉන්නවා. ඒ නරකට ඉන්න කෙනාට අපි තරහෙන් නරක සිතින් යමක් කියනවා. එයාට තරහක් යනවා, රිදිල්ලත් වේදනාවක් ඇති වෙනවා. එයා අපිට හිරිහැරේකුත් කරනවා. අපි ඒ හිරිහැරෙත් විඳිනවා. පුද්ගලයෙක් කෝපයට පත් කරලා තරහවට පත් කරවලා එයා අපට පහර දීමේ පාපය, එයාට රැස් කරවීමේ පාපයත් අපිට සිද්ධ වෙනවා. හොඳට හිතන්න ඕනේ. එහෙම හිතන්නේ නැති මිනිස්සුන්ට බෞද්ධ වෙන්න බෑ. එහෙම හිතන්න දක්ෂ නැති අයට නිවන් දකින්න බෑ. කුසල් වැඩෙන්නේ නැනේ. එනිසා පින්වත්නි ඥාතිවරුනි, බුද්ධ ශාසනයක බුදුබණ අහගෙන නිවෙන්න මඟ හදන පුද්ගලයෝ හැමතිස්සෙම කල්පනාව සිහි ඇති කරගන්න ඕන. අපි හිතන දේවල්, අපි කියන දේවල්, අපි කරන දේවල් අපටම විපාකයක් වෙලා පැමිණෙනවා. ඒක යහපත් විදිහටත් එහෙමයි, අයහපත් විදිහටත් එහෙමයි. ඒ වගේම තමයි මේ අඥානවන්ත පුද්ගලයෝ. ඒ කියන්නේ සද්ධාව නැති ඇත්තෝ, සීලය නැති ඇත්තෝ, බහුශ්‍රුත බව නැති ඇත්තෝ, ත්‍යාගවන්ත බවක් නැති ඇත්තෝ, ඒ වගේම ප්‍රඥාව නැති ඇත්තෝ. මෙන්න මේ පුද්ගලයන් පිළිබඳව සිහිය උපදවගෙන තෝර බේර ගන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන තමයි කතා කරන්න ඕන ඥාතිවර පින්නතුනි. එහෙම නොවුනොත් අපටත් පාප තමයි සිද්ධ වෙන්නේ, හානි තමයි සිද්ධ වෙන්නේ. එනිසා බුද්ධ ශාසනයක සැනසෙල්ල ළඟා කරගන්න මහන්සි වෙන මිනිස්සු හැටියට, ඔබ බෞද්ධයෙක් හැටියට ජීවත් වෙන්න ලොකු කැපකිරීමක් කරනවා. ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙනවා, කටයුතු කරනවා. පින්වත්නි ඥාතිවරුනි, ඒවා ප්‍රතිඵලදායක වෙන්න ඕනේ.
ඒවා ප්‍රතිඵල ලැබෙන විදිහේ කටයුතු වෙන්න ඕනේ. කරන්නම් වාලේ හැමදෙනාම කරන ඒවා කලාට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන නැති වෙන එක තමයි වෙන්නේ. හේතුව මොකක් නිසාද? විමසා බලා කටයුතු නොකරන නිසා. බුද්ධ ශාසනයක් අපට ලැබෙන්නේ භාග්‍යයක් හින්දා. හැබැයි මේ භාග්‍ය උදා කරගන්න ලැබෙන්නේ භාග්‍යවන්ත සිහියක් කල්පනාවක් තිබුණොත්. ප්‍රඥාව නැත්තම් බුදු සරණ ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙන කෙනාටයි බුදු සරණ ලැබෙන්නේ පින්නතුනේ. ඇයි ඒ? ප්‍රඥාව තිබ්බොත් මේ සද්ධර්මයේ වැටහෙන්නේ. ධර්මයේ වැටහුනොත් තමයි බුදු සරණ ලැබෙන්නේ පින්නතුනේ. නේ? ධර්මයේ දැක්කොත් නේ බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්. බුද්ධත්වයට පත්ුනේ සිද්ධාර්ථයන් වහන්සේ. සිද්ධාර්ථ කුමාරයා තමයි බුද්ධත්වයට පත්ුනේ, බුදු වුණේ, නිවුනේ, රහත් වුණේ. පින්නතුනි, ඒ මොකක් වෙලාද එහෙම වුනේ? ධර්මය වැටහිලා, ධර්මය අවබෝධ කරලා. එහෙනම් ධර්මයේ තමයි බුද්ධ කියන ඒ උත්තමයන් වහන්සේ, මුනිවරයන් වහන්සේව නිර්මාණය කෙරෙන්නේ ධර්මයේ විසින්. ධර්මතාවයේ තේරුම් ගත්ත කෙනා පාරමී පුරාගෙන ආපු ධර්මයේ තේරුම් ගත්ත වටහපු කෙනා බුද්ධ භාවයට පත් වෙනවා. එතකොට මේ බුද්ධ භාවයට පත් වූ මුනිවරයන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන ගුණයක් අපිට යම් තැනක පේනවද? ඒ පේන්නේ ධර්මයයි. සත්පුරුෂ ධර්මයයි පේන්නේ. ඒ නිසා අපි පින්නතුනේ හැමතිස්සෙම ජීවිතේ දුකටපත් වෙන, පීඩාවටපත් වෙන, පස්සේ කල්පනා කරලා ශෝක කරන්න වෙන දෙයින් ඈත් වෙන විදිහේ ජීවිත රටාවක් හුරු කරන්න ඕන. ඒක එකපාර කරගන්න බැරි වෙයි. හැබැයි අපි පටන් ගන්න ඕනද නැද්ද? අපි පටන් ගන්න ඕනේ. අපි කතා කරන වචන, අපි කියන වචන පින්නතුනේ, අපි කියන වචන, අපි කතා කරන කතාවල් සිහියෙන් කරන්න අපි පුරුදු කරන්නම ඕන. සිහිය උපදව ගන්න පින්නතුනේ සීලය රකින්නම වෙනවා. සිල් රකින්න සිහිය බලවත් වෙනවා. ඇයි මම සීලයක් රකින්නවා කියලා මම කල්පනාවක් ඇති කරගත්තාම ඒ කල්පනාව තිබුණොත් තමයි සීලය රකින්නේ නේ. මට කල්පනාව නැති වුණොත් තමයි එහෙම මගේ සීලයට මොකද වෙන්නේ? සීලය බෙදෙනවනේ. සීලය කියන්නේ සමාධියකටපත් වෙන්න පුහුණු වීම. ඇයි? සීලය මම රකින්න ඕන. සීලය රකින්නම ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕන, සිහියෙන් ඉන්න ඕන. අන්න සමාධිය තමයි වැඩෙන්නේ. භාවනාවක්සේ වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ සීලය වැඩෙනකොට, සමාධිය ඇති වෙනකොට ප්‍රඥාව දියුණු වෙනවා පින්නතනේ. ප්‍රඥාව දියුණු වෙනකොට ධර්මයේ අධර්මයේ තෝරලා වටහා ගන්නවා, තේරුම් ගන්නවා. නේ? ධර්මයේ මේකයි, අධර්මයේ මේකයි. හරි දේ මේකයි, වැරදි දේ මේකයි. පින්නතුනි, විනෝදයේ සතුට කියලා කියන්නේ කාවවත් රිදවල, කාටවත් පීඩාවක් දීලා විඳින එකකට නොවිය යුතුයි. විහිළුවටවත් රෙදි කඩක් හංගන්නවත් එපා කියලා නේද කියන්නේ? විහිළුවටවත් කෙනෙක්ව අපහසුතාවයටපත් කරන්න එපා කියලායි දේශනා කරන්නේ. හැබැයි මේ ලෝකෙ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනවද නැද්ද? මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මිනිස්සු සෙල්ලම් කරනවා. ලෝකේ අලුත් එකක් ඇති වෙගෙන යනවා සහ ඇති වෙලා තියෙනවා. ලංකාවට බොහෝසේ බලපාලා එකතු වෙලා තියෙනවා මේ පුදුම කරවීම කියන එක. පුදුමම වෙලා යයි සමහර විට. ගැස්සිලා ගියොත් ඉවරයි පින්නතුනි. මරණත් සිද්ධ වෙන්න පුළුවන්. පුදුම කරවීම කරන්න හදනවා මිනිස්සු. මිනිස්සුන්ව වේදනාවට, රිදීමටපත් කරලා, අපහසුතාවයටපත් කරලා ඊට පස්සේ සතුටු කරනවා. මෝඩ ගතියක් නැද්ද පින්නතුනි? ධර්මයේ වැටහිච්ච කෙනෙක් නම් පේනවා මෝඩ ගතියක් තියෙනවා. මොකද්ද මෝඩ ගතිය? පුදුම කරවනකොට යාව පුදුම කරවන්නේ වේදනාවක් දීලාද සතුටු කරවලාද? ඉස්සෙල්ලාම යාව පුදුම කරවනවා, බය කරවනවා, දුකක් ඇති කරවනවා, තරහකුත් ඇති කරවනවා. දැන් මොනවද වැඩෙන්නේ? පින්ද පවුද? පවුනේ අකුසල්නේ වැඩෙන්නේ. ඊට පස්සේ යාව දරා ගන්න බැරි තරම් සතුටකටපත් කරනවා. ඒතර පින් සිද්ධ වෙනවද?
පින් සිද්ධ වෙන එක පැත්තකින් තියන්නකො පින්නතුනේ. මේ පව් ගොඩක් රැස් කරලානේ මේ ආපහු සතුටු කරවන්නේ. ඒ පුද්ගලයා කොච්චර වේදනාවකට පීඩාවකට පත් කරලාද එහෙම කරන්නේ. සමහර තැන්වල දරුවෝ අම්මලව තාත්තලවත් එහෙම කරනවා. දරුවන්ට අම්මා තාත්තගේ හිතවල තියෙන අසීමාන්තික අසමාන අසහාය ආදරයේ සෙනෙහස එක්ක සෙල්ලම් කරන්න එපා පින්නතුනි. අම්මා තාත්තගේ හිතේ තියෙන ඒ ජීවිතය හා සමාන පණ වගේනේ. අම්මෙට තාත්තෙට දරුවෝ කියන්නේ පණ වගේ. ඒ පණ වගේ තියෙන ආදර පරීක්ෂා කරන්න හදන්න එපා. කොච්චර ආදරේද කියලා බලන්න හදන්න එපා. ඒක ලෝකෙට පෙන්වන්න වීඩියෝ කරලා ලෝකෙට පෙන්නලා ඔබට මේ වීඩියෝ ලෝකෙ ගොඩාක් අය බලලා හරි හොඳයි කියලා කියව ගන්න අහිංසක අම්මගේ තාත්තගේ ආදරයට වේදනාව දෙන්න එපා. ඒක පාපයක් වෙනතුනි. ඒ නිසා ලෝකෙ මිනිස්සු කරන හැම විකාරෙම ලංකාවේ කරන්න අරගෙන තියෙනවා. ඉස්සරහට මොනව වෙයිද දන්නේ. ඉස්සරහට සංස්කෘතික උත්සව නෙමෙයි තියෙන්නේ, තනිකර අසංස්කෘතික උත්සව තියෙන්නේ. නේද? සිංහල අලුත් අවුරුදු උත්සවය කියලා දැන් කරන සිංහල අවුරුදු උත්සවයේ තියෙන සෙල්ලම් මොනවද වෙන්නේ? ඊටාම මෝඩ, ඊටාම පහත් නේ ලැජ්ජාසහගත සෙල්ලම් තමයි කරන්නේ. මේව සංවිධානය කරන ඇත්තෝ හරිම පාපී පුද්ගලයෝ. සැලසෙන්නේ පාපේ. ඒ සමාජයට හුරු කරවන්නේ වරද, දුස්සීල බව, පාපය, වැරැත්ත. ඥාතිවර පින්නතුනේ ආන්ගේ නිසා මිනිස්සුන්ගේ හිතවලට සැනසෙල්ලක් දෙනවා වෙනුවට, සතුටක් දෙනවා වෙනුවට පුදුම කරවන්නවත් පින්නතුනේ වේදනා දෙන්න එපා. විශේෂයෙන් අහිංසක අම්මා තාත්තට. ඔබට බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් ලැබුණු ධර්මස්කන්ධය සැනසෙල්ල පිණිස වේවා. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ දුක්ඛතා සූත්‍රය තුලින් පුද්ගලයාගේ సంతානයේ වේදනාව, පීඩාව, කෝපය, තරහව ඇති කරන කතාවන් සිද්ධ නොකර ඉන්නත්, ඒවා තේරුම් අරගෙන ඒවෙන් ඈත් වෙන්නත්, තමා තුළම තමන්ගේ ගුණ සම්පන්න බව දිනු කරගෙන අනුන් තමන්ට කරන කියන කතාවලින් තරහව, කෝපය, ද්වේෂය, මහනේ ඇති නොකරගෙන තමාගේ සද්ධාවත්, තමාගේ සීලවන්ත බවත්, තමාගේ අසෝපිරු ඇති බව, තැන් ඇති බව, බහුසුත බවත්, ත්‍යාගවන්ත බවත්, ඒ වගේම ප්‍රඥාවන්තකමත් දිනු පමුණු කරගෙන උත්තම නිවනින් සැනසෙන්න මේ බණ පද ටිකත් හේතුවක් වෙත්වා කියන අදිෂ්ඨානයෙන් සාදුනාද පවත්වන්න. අද මේ උතුම් ධර්මානුශාසනාවට සදැහැති පින්වත් දායකත්වයේ සලස ගන්නට යෙදෙන්නේ කුරුණෑගල පිදුරුවැල්ලේ සුමනා විජේසූරිය මෑණියන් ප්‍රමුඛ කුමර පෙරුම පවුලේ දූදරු පිරිස විසින්. මෑණියන් හට ගෞතම බුද්ධ ශාසනයේම ඉක්මන් ආත්ම භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ සම්පත්තිය ලැබේවායි උතුම් ප්‍රාර්ථනාවක් අදහස් කරගෙනයි මේ උතුම් පිනෙන් පරලොව යන්නට යෙදුණු විජේසූරිය මුදියන්සේලාගේ මුදියන්සේ පියාණන් එම් පුංචිනෝනා මෑණියන්, බන්දු සුමන කුමර පෙරුම ස්වාමියාණන්, WGMM ජයරත්න නෑහිත මිතුරන්ගේ පරලොවගේ ඒ සියලුම දෙකුල පරම්පරාවේ ඥාතීන්ට, ඒ වගේම අපවත් වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර පරම පූජනීය දරණාගම කුසල ධම්මාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වදාළ සීල ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් විශේෂයෙන්ම ධර්මානුශාසනාවට වැඩම කළ පිදුරුවැල්ලේ ශ්‍රී සුධර්මාරාම විහාරාධීශවර අවසරයි සද්ධානන්ද ගරු කටයුතු ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විහාර පරම්පරාවේ භික්ෂු පරම්පරාවේ අපවත් වදාළ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාටත් විශේෂයෙන්ම ඒ උත්තම సంతානයකින් ලෝකයාට මෙහෙවර ඉටු කළ
පානුදුරේ අරය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වේවදාල ස්වාමීන් වහන්සේලාටත් රට ජාතිය ශාසනය වෙනුවෙන් දිවිපිදු වීර උදාර විරු පරම්පරාවටත් ඔබේ අපේ හැම දෙනාගේ නමින් පරලොව ගිය සංසාරගත ඥාතීන්ටත් මේ පින නිවනට වෙත්වා සසර දුක් නිමා කරත්වායි සාදුනාද පවත්වමු. මේ උතුම් පින්කමේ අප්‍රමාණ ශාන්තියෙන් සත්පුරුෂ දිව්‍ය සමූහයා සතුටින් සතුටටපත් වෙත්වා දෙවියෝත් මේ පින අනුමෝදන් කරගෙන උත්තම නිර්වාණ ධාතුවෙන් නිවී සැනසෙත්වායි සාදුනාද පවත්වමු. ධර්මානුශාසනාවේ උත්තම වූ ආශිර්වාදයේ සම්බෝධි විහාරාධීශ්වර ගරු කටයුතු බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවර අවසරයි බොරලන්දේ වජිරත් ඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධීශ්වර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිදුරුගැල්ලේ ශ්‍රී සුධර්මාරාම විහාරාධීශ්වර ගරු කටයුතු අවසරයි සද්ධානන්ද නායක ස්වාමීන් වහන්සේටත් මේ උතුම් පින්කම සිද්ධ කරන පින්තුන්ලාගේ සුමනා විජේසූරිය පින්වතිය ඇතුළු ධර්ම ශ්‍රවණයට එකතු වුණු හැම දෙනාටත් චලක හසේන් ජනිදු කුමරප්පිරුම සහ යසාරා නෙළුම් යන දරුවන්ටත් මේ සෑම සියලු දෙනාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ පින්තුන්ටත් මේ පින කුසලයේ එකලෙස හේතු වීමෙන් සුවපත් බව නිදුක් බව නිරෝගී බව චිරජීවනය දීර්ඝායු ශ්‍රී සම්පත්තිය නිවනට වීර්ය කරන තුරාවට නොඅඩුව නොපමාව සැලසෙත්වායි අදිෂ්ඨානයෙන් සාදුනාද පවත්වමු. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. අපගේ අනුකම්පාවෙන් පුරා හෝරාවක් මුළුල්ලේ එමුතුම් ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජ්‍යපාද වේරකණේ සත්තාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව බොහෝ කාලයක් මෙවන් ශාසනික සේවාවන් සිදු කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි සාදුනාද පවත්වා එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාව සමගින් රෝත්‍යාගුවන්ගේ මේ පැතිනීමට දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස නිමාවට පත්වනවා. දේශකයන්න් වහන්සේට සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සමට සම්මා සම්බුදු සරණයි.
පින්වත් අතිපූජනීය විහෙකලේ සද්ධාලංකාර ස්වාමීන් වහන්සේගේ මුඛ සිරුර සංග්‍රහණය ප්‍රාර්ථනා කරන අවබෝධයකින් යම නිර්වාණ සේවා බලමේ ශ්‍රීමසල් හේත වාසනාව වේවා සාදු 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 සේව දෙමෝපිය ගුරු නේද හිතමිත්‍ර සියලු දෙනා ගමේ නගර රටේ ලෝකයේ සියලු දෙනා සතරපාද සියලු සත්‍යව විරින් ස්වාමීන් සහෝදරයෝ සහෝදරයන්ගේ දරුවෝ ආදී මෙකින් සියලු සත්‍යව සම්්‍ය දෘෂ්ටි දේවතාවුන් වහන්සේලා බ්‍රහ්මරාජයන් වහන්සේලා ආරක්ෂක දේවතාවුන් වහන්සේලා ඉෂ්ට දේවතාවුන් වහන්සේලා प्रार्थना करना वो बोधिए कि हमारे निर्वाण सेवा बंद में फिर कुशल एक वासना विवाह आय वाला सफल पत्ताले विवाह सफल सफल वत्ते तानि दुख तानि निरोगी ता सुपति ता दुखी निवाला बत्ता साधु साधु साधु